එහෙම තමයි තිබුණේ. ඒගොල්ලෝ අදත් බයයි ඒවා විවෘතව කතා කරන්න. ඒ තරමට මේගොල්ලෝගේ හස්යන් තිබුණා. දැන් මේ දවස් ගානකට දේශබන්දු අත්අඩංගුවට ගත්තේ නැත්තේයි කියලා අභියෝග කරන කට්ටිය දේශබන්දු රෙද්දස්සේ තියාගෙන අමතිකම් කළා. ආණ්ඩු තියාගෙන හිටියා. මිනිස්සු මර්ධනය කළා. අද නීතිඥයින්ටත් නඩුකාරයින්ටත් සොලිසිටර් ජනරාල්ටත් කටක් කරලා කෙලින් කියන්න පුළුවන්. රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ඔහම කිව්වනම් මොකද වෙන්නේ? ගරු සභාපතිතුමනි රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ දේශබන්දු මේ තගෙක් කියලා කිව්වනම් ඉන්න හම් වෙනවද? ඒ කියන්න කට කෙලින් කරලා අද නිලධාරීන්ට කතා කරන්න බලය දීලා තියෙන්නේ කවුද? මේ 3-2 ආණ්ඩුව. 3-2 බලයක් තියෙන ආණ්ඩුව තමයි අද මෙහෙම කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ චණ්ඩි වගේ සද්ද දාන්නේ මාධ්‍ය වලට පේන්නේ මොකද මේ? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ගරු කතානායකතුමාගේ තියෙන නිහතමානීකම නිසා. පහුගිය පාර්ලිමේන්තුව වල අපි දන්නවා චමල් රාජපක්ෂ මෙතන හිටියා. ඒ පැත්ත හැරෙනකොට චූ යනවා මේ කට්ටියට. ඇත්ත කතාව ඒක. ඒ පැත්ත හැරලා බලනකොට මේගොල්ලෝ බයයි. ආයි කතා කරන්න දෙයක් නැහැ. කතානායකතුමා උතන ඉන්නකොට බැසිල් මෙතන ඉඳගෙන නැගිට්ටත් ඇති. කට්ටිය වාඩි වෙනවා. පාර්ලිමේන්තුවේ චේම්බර් එකේ නෙමෙයි එළියට යනකොට වැසිකිළියට ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පස්ස පැත්තෙන් ඔක්කොම. කැන්ටින් එකට යනකොටත් එහෙමයි. නාමල් බේවි පිරිවරාගෙන යන්නේ. මෙහෙම හිටපු කට්ටිය අද කොන්ද කෙලින් තියාගෙන විපක්ෂින් කතා කරන්නේ ඇයි? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ස්ථාවර නියෝග උල්ලංඝනය කරලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කරලා පැය ගණන් කතා කරනවා. මේ 159ක් නිහතමානීව වලාගෙන ඉන්නේ ඇයි? මොකද මේ? කල්පනා කරන්න. අපි මේ රටේ ජනතාවට දුන්නු ජනවර්ම ආරක්ෂා කරන්න. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. මේ විවාදය දැන් මේ මාසයකට ආසන්න කාලයක් මේ විවාදය තිබුණා. ඒක ඇමතිවරයෙකුට නියෝජ්‍ය ඇමතිවරයෙකුට රුපියලක් වංචා කළා කරා කියලා හොරගම් කළා කියලා ඇඟිල්ල දික් කරාද? වෙනදා අයවැය විවාදයක් තිබ්බනම් එහෙම මෙතන රෙදි ගැලවිලා ඉවරයි. අපි ප්‍රශ්න කරලා තියෙන නැත්ද? අපි කතා කරලා තියෙන නැත්ද? හැබැයි අපි කිසිම දෙයක් ෆැක්ෂන් ෆිගර් නැතුව කතා කරලා නැහැ. දත්ත තොරතුරු නැතුව කතා කරලා නැහැ සභාපතිතුමනි. මේවා අමු අවලාද ගහන්නේ මේ. දැන් මෙතන මේ ඇඟීම් කරන්න හදනවා. ඒගොල්ලෝගේ කාලේ බලපත්‍ර දුන්නා වගේම අපිත් එහෙම තමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒගොල්ලෝ දාගත්තේ ඥාති. කපිල චන්ද්‍රසේන හිටියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඥාති. නිශාන්ත වික්‍රමසිංහ හිටියේ ශිරන්තිගේ ඥාති මස්සිනා. බල්ලා ගේන්නේ ඇව්වා ප්ලේන් එකක් සිංගප්පූරුවට. බල්ලෝ ගේන්න ප්ලේන් යවපු කට්ටිය ආරක්ෂා කරපු කට්ටිය කොහොමද දැන් කතා කරන වේගේ? සද්දේ. සරත් ජනේගොඩ කියන්නේ ස්වේච්ඡාවෙන් පඩි ගන්න නැතුව අපිත් එක්ක වැඩ කරනවා. මේගොල්ලන්ට මේ තියෙන ඉරිසියාව මොකද්ද කියන්නන්නවද? මේ තියෙන කුහකකම මොකද්ද? මේගොල්ලෝ විකුණන් කන්න හදාපු රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය ආයතන අපි විකුණන්නේ නැති එක. දැන් මේගොල්ලෝ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. මේගොල්ලෝ ධන ගහගෙන ගියපු IMF එක ඉස්සරහා අපි කොන්ද කෙලින් තියාගෙන රටක් හැටියට කතා කරලා ණය ගන්න එක මේගොල්ලෝ තියෙන ප්‍රශ්නේ. ඇයි මේගොල්ලෝ කකුල් ලෙව කෑවා? ඒගොල්ලෝ ඉල්ලන්න කලින් දුන්නා. දැන් ඒගොල්ලෝ අපිට කියනවා ඇයි ඕගොල්ලෝ එහෙම කරන්නේ නැත්තේ? ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. කල්පනා කරලා බලන්න. මේගොල්ලන්ට ඕන මොකද්ද? මේගොල්ලන්ට ඕන මේගොල්ලෝ කරපු විදියට අපිත් කරන්න. හැමතිස්සෙම මේ කියන්නේ ඒකයි. මේගොල්ලන්ට කුහක්කමක් තියෙන විශාල ඉරිසියාවක් තියෙනවා. මේ ගම් වලින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපන ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන මිනිස්සු ටිකක් මේ පැත්තේ වාඩි වෙච්ච එක ඉරිසියාව මේගොල්ලන්ට තියෙන්නේ. මේ මුළු විවාද කාලෙම පිපුරුවේ මොකද්ද විපක්ෂයෙන්? ඒගොල්ලෝගේ පන්තියේ බල දේශපාලනයේ බිඳවට්ටපු ගමේ මිනිසුන්ගේ බලය. මෙච්චරයි. දැන් මේ විබද්ධගත මුදල් සම්බන්ධයෙන් කියන අපි මිලියන 2250ක් වෙන් කළා තියෙනවා. ගරු සභාපතිතුමනි අපි මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් විපක්ෂ කාඩුවක්වත් දෙන්න නැහැ කියලා නැහැ. මගේ සාක්ෂිය මාතර විමද්දගත ප්‍රතිපාදනවලදී මම මුලින්ම කිව්වේ මට ඉන්න එක മന്ത്രിවරයා විපක්ෂ චතුර ගලප්පති මන්ත්‍රීතුමා. හෘද සාක්ෂියක් තුනයි එතුමා ඇවිල්ලා මෙතන කියයි. මම කිව්වා චතුරට යෝජනා දෙන්න ඔක්කොම අපි එකතු වෙලා වැඩ කරමු කියලා. මේ සම්බන්ධීකරණ සභාපතිවරු හැමෝම විපක්ෂ හැම മന്ത്രിවරුන්ටම කියන යෝජනා දෙන්න කියලා. දයාසිරි ජයසේකර දැන් කියන්න දෙන්නකෝ යෝජනා ටික. ක්‍රියාත්මක කරන්න නැති බාන්න. පගාවට ගහන්න බෑ හැබැයි. හොරකම් ගන්න බෑ ඒවා. අපි නිලධාරීන්ට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අපි කියන්නේ නෑ අරක කරන්න එපා මේක කරන්න අර മന്ത്രിගෙක් කපන්න මේක එහෙම නෑ අපේ. මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය ගරු සභාපතිතුමනි. මේක කියන්න ඕන නිලධාරීන්ටත් නිසි ගෞරවය සහිතව. සාමූහිකත්වය. වෙනදා දිස්ත්‍රික්ක ඇමතිවරු 3 දෙනෙක් හිටියා නම් දිස්ත්‍රික් ලේකම් 3 දෙනා කියපු විදිහට කතා කරන්න ඕන. 3 දෙනාට ඕන විදිහට වැඩ කරන්න ඕන.
අද දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිදහස තියෙන අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන නිසා. ඇඟිලි ගහන්නේ අපි කාටවත්. අපි කිසි කෙනෙකුට බාධා කරලා නැහැ. Only few permits. Only few permits. දෙන්න බාන විනාඩිය මොකක්ද කියන්න බෑ. Honorable Jayasekara, you can have 1 minute. තරහ ගන්න එපා. අපිට විමත් දෙක සම්බන්ධව තාම ලිපි ඇවිල්ලා නැහැ. විමත් දෙකට සම්බන්ධීකරණ සම්බන්ධීකරණ ලිපි කමිටුවල එව්වා නම් අපි අපේ යෝජනාවට කියවනවා. හැබැයි දැන් එවලා තියෙන චක්ලේඛන අනුව තියෙන්නේ සම්වර්ධන නෑ අපිට ඉතින් අපිට ලිපියක් එවන්න බෑ. කියන්න. අපිට සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලිපියක් එවනවා. ඉතින් ඒ ලිපිය තාම එවලා නෑ. අපිට තියෙන්නේ සම්වර්ධන කමිටුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපිට එහෙම නෙමෙයි ඔබතුමාට මතකනේ ඔබතුමා ඉන්න කාලේ විපක්ෂයේ ඔබතුමාට ලිපියක් එවනවා මුදල් අමාත්‍යාංශයෙන් මෙන්න මේ කරුණු මත ඔබගේ යෝජනා එවන්න කියලා. ඒ ටික අපි යවනවා දිස්ත්‍රික් ලේකම්. දිස්ත්‍රික් ලේකම්ට යවනවා දිස්ත්‍රික් ලේකම් කියනවා මුදල් අමාත්‍යාංශය. දැන් එහෙම එකක් නැහැ. මම කියන්නේ අන්න ඒකයි. සම්බන්ධීකරණ කමිටුවෙන් හරි අපිට ලිපියක් කියන්න. බොහොම ස්තුතියි. නැත්නම් දිස්ත්‍රික් ලේකම් කියන්න. හරි. Okay, Honorable Surya Handuleti. ගරු සභාපතිතුමා ඉස්සර ඔහොම තමයි කරේ. මන්ත්‍රීවරුන්ට වෙනම ලක්ෂ 150 වෙන් කරලා ලියුම් එවනවා. මන්ත්‍රීවරයා ඊට පස්සේ මීටර් 50ට 100ට යෝජනා දානවා. අතර පහුගිය අවුරුදු 5 මමත් පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ. අතර මමත් හිතුවේ ඒ සම්ප්‍රදාය තමයි දැන් තියෙන්නේ කියලා. නමුත් පහුගිය ආණ්ඩු කාලෙම අපි නෙමෙයි. පහුගිය ආණ්ඩු කාලෙම දිස්ත්‍රික් විමර්ශකගත වැඩපිළිවෙල ඒ වෙනුවට යෝජනා එක මධ්‍යස්ථානයක් හැටියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අරගෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරන වැඩපිළිවෙල හදාගෙන තියෙනවා. හරිද? එතකොට වෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේගොල්ලෝ ඉන්න කාලේ ආණ්ඩුවට විතරයි බෙදාගත්තේ. ඒක තමයි. හරි. ඔයා ඉතින් කොයි පැත්තේ හිටියද කියලා හොයාගන්න බෑනේ. හිටපු ගමන් මේ පැත්තේ මේ පැත්තේ අර පැත්තේ විපක්ෂයේ ආණ්ඩු පැත්තේ මැද හැමතැනම ඉන්නේ. හරිද? මම කියන්නේ පොදු කතාව. හරිද? එපා. මගේ වෙලාව ගන්න එපා. මේ දයාසිරි ඔයා දවසම කනවනේ මේක. මම කියන්නේ ඒක නෙමෙයි. ගරු සභාපතිතුමනි එදා තිබිච්ච සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳයි. දැන් ඒකින්ද മന്ത്രിවරු ඔක්කොම එකට අරගන්නේ. මගේ නම් වෙලාව දෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ මේ මගුල. Honorable Jayasekara is not permitting you make. After he finishes, you may speak. After he finishes, you may ගරු speak. සභාපතිතුමනි මගේ වෙලාව දෙන්නේ නැහැ. ආදර්ශයක් දෙන්න එපා මේ වගේ. වැරදි ආදර්ශයක් දෙන්න එපා. After he finishes, after the Honorable Minister finishes, මම දෙන්න කැමති නැහැ. ගරු සභාපතිතුමනි මම දෙන්න කැමති නැහැ. ඔබතුමා තීරණය ගන්න මම දෙන්න කැමති නැහැ. ඔබතුමා මේ ගෞරවය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවේ මේක කොළඹඩුවක් කන්න දෙන්න එපා. Honorable member Jayasekara, when the opposition is allocated, you can have time there. දෙන්න එපා. මම ඉල්ලීමක් කරනවා. humble request deputy minister. No. Settle down. Please settle down. Now you will have your time. The opposition will have the time. Honorable Jayasekara, the opposition will have the time. You can make use of that time. Order, please. 91 Ken. රීති පස්සේ මත හෝ කතා කරන ලබන මන්ත්‍රීව විසින් මැදිහත් වෙන අවසර දෙනු ලැබුවොත් මිස කිසිම මන්ත්‍රීවරට කවදා කරනු නොලැබිය යුතුයි. ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් කියලා කියන්නේ ඒ සම්බන්ධව ඉඩක් දෙන්න. ඉතින් ඒක දෙන්න. ඒක දෙන්න ඉතින්. Honorable Jayasekara, you haven't raised a point of order. Let me continue the speech, sir. Let the Honorable Minister finish his speech. You can take your time from the opposition when you're allowed. Please, now the next speaker will be from the opposition. You can take your time from that honorable member. Thank you. මම ඊටාම ගරු කරනවා. You can interfere if the minister සම්ප්‍රදායෙන් ක්‍රියාත්මක කරනකොට ඔබතුමා මේ ආදර්ශ මීට කලින් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. He has not permitted to be taken. He wants to keep his sequence of the speech, honorable member. You can take your time when the opposition is listed to speak, please. මම කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ මීට කලින් മന്ത്രിවරුන්ට වෙනම සල්ලි බෙදාගෙන තිබුණා. විමත් දෙකට. ඒක නිසා විපක්ෂ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වුණා. ඒක මාත් පිළිගන්නවා. අපිත් විපක්ෂිනුකට අපි උද්ඝෝෂණ කරන්නත් වුණා. හැබැයි දැන් පහුගිය පාර්ලිමේන්තුවේ කාලේ ඉඳලා විමත් දෙකට මුදල් වල ප්‍රතිපාදන වෙන් කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා කරන්නේ. ඒක හොඳ එකක්. එතකොට එක නිර්ණායක පද්ධතියකට ඒක කරනවා. ඒකේ අපේ ආණ්ඩුව කිසිම වෙලාවක විපක්ෂ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් කළා නැහැ. ඒක මේ උතුරට වෙනම දුන්නා ඒ වගේ බයිලා කියලා වැඩක් නැහැ. එහෙම දීලත් නැහැ. උතුරට දකුණට කියලා වෙනසක් කරන්නේ නැහැ. විපක්ෂ කියලා වෙනසක් කරන්නේ නැහැ. ඇත්ත ඒකයි. ඒක මීට කලින් ඒම තිබුණේ නැහැ.
මීට කලින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට එක මොහොතක් දුන්නෙත් නැහැ. අපි කියන්නේ අදත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා නෑ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සාකච්ඡා කරලා යෝජනා ටික දෙන්න පුළුවන්. මම ඇත්තටම කියලා තියෙනවා චතුරගලපති මන්ත්‍රීතුමා මාතර මම එතුමාට කියලා තියෙනවා එතුමාගේ යෝජනා දෙන්න. අපේ අය දීලා තියෙන අනිත් අයත් එහෙමයි. දීලා තියෙනවා. හරි. හම්බෙච්ච නැති අය ඉන්නවා නම් ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණයකම කතා කරන්න. මෙතන ඇවිල්ලා බොරුවට රටට පේන්න පළාත් පාලන ඡන්දෙ හින්දා ලකුණු දාගන්න කෑ ගහන්න නැතුව. Honorable Sunil Handunetti, you have 2 minutes of your allocated time. ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මම කියන්නේ මේගොල්ලොන්ට තියෙන මේ කුහකකම ඉරිසියාව වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ දේශපාලනයේ මහජනතාව වෙනස් කර බව තාම මේගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ හිතාගෙන මේගොල්ලෝගේ පැලැන්තියටයි පරම්පරාවටයි හොර ගුහාවල වලටයි මේවා බෙදලා දීලා තිබ්බා කියලා. ඒක එහෙම නැහැ. ඒක නිසා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මමත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මැදිහත් වෙච්ච අරුජන මහේන්ද්‍රන්ගේ ඇලෝසියස්ගේ බැඳුම් කර ගනුදෙනුවේ සියලුම කරුණු නැවත ගේන්න අධිකරණයට. ඒ සඳහා ජනාධිපති කොමිසම ආයි ක්‍රියාත්මක කරන්න හරියට. ඒක ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ක්‍රියා කරොත් එහෙම ওই ටෙලිෆෝන් වල තියෙන ඒවා කතා කරපුවා බෙදාගත් ඒවා ඔක්කොම ඒවා එළිදරව් වෙනවා. ඒ වගේම තමයි ආයෝජකයෝ ඇවිල්ලා ඉන්නවා පගාව ගත් ඒවා බලපෑම් කරපුවා. අන්න ඒගොල්ලොන්ගේ ඒ බලපෑම් කරලා කරපු දේවල් පිළිබඳව විවෘතව ඒ ආයෝජකයින්ට රටින් ගියපු අයට රට ඉන්න අයට විදේශ අයට දේශීය අයට එළියට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. මේ පාර්ලිමේන්තුවේ කියනවා. මේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැවත අකුලන්න දෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය අපි නැවත අකුලන්න දෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරන්න තමයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. ඉතින් ඔබතුමාටත් ගරු කතානායකතුමාටත් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ තියෙන නිහතමානීත්වය වගේම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරනවට.